after ages මං ආවා චූටි vlog එකක් කරන් with මාගේ වදකාර සහෝදරයා. මම දැන් අද ගෙදර යනවා සති දෙකකටද පස්සේද? ඔව් ඔව්. සති දෙකකට පස්සේ දැන් අර එහෙම ගොඩ දෙකද තුනක් නේ? එහෙම පාළු නෑ. ගොඩ කාලයක් පාළු නෑ. එහෙම ගොඩක් කාලයක්. ගොඩ කාලයක් මේ ගෙදර යන්න නැතුව ඉඳලා ගියාම මේ ඒ මිනිස්සුන්ට මේ මන් නැති පාළුව දැන්ලා එයාලම එනවා එක්කන් යන්න නෑ නෑ වෙන වැඩ වගේක් තිබ්බා ඒ ටික කරගන්න. අර පිටිපස්සේ චූරියට පෙන්නේ අපේ අම්මි ඩූස් ඉන්නවා පිටිපස්සේ ඉඳගෙන හැංගිලා. අන්න අත පෙන්නනවා ඊට පස්සේ දැන් මස්සෙලා කාලා. ඔව් කාලා මේ අමාරුයි. නේද? හිතන්න තියෙන්නේ. දැන් එහෙනම් මේ පොඩි vlog එකක් කරගෙන අර තාපු එකේ level එක බස් ගන්න පොඩ්ඩක් වලියක් එහෙම දාගෙන යන්න මේ සූදානම් වෙනවා. මේ ගෙදර යනවා. තාම පෙරදෙනේ. දැනුයි මේ යන්න පිටත් වෙන්නේ. ඔය දාලා යන්න ගෙදරින් ආයි. බහින්න බෑ. ඉතින් දැන් එකයි යනකො නම් එකයි යන්න. ඒ ලොකු ටෝක් දාලා ලොගුත් කරන්නේ. හරි අදට එක්කන් යන්න. ඊට පස්සේ ඉතින් කවන්න. ලොකු ට්‍රැෆික් එකක් සෙට් වෙනවා. ගන්නෝරුවෙන් එන්න තිබ්බනේ. ඇයි? ට්‍රැෆික් එක සෙට් වෙනවා මේ. නෑ මේ ටක් ගාලේ. ඔව්. දැන් අපි යනවා ගෙදර. ගෙදර යන්න කලින් ගම්පලත් ගිහිල්ලා යනවා. කව බලන්න? නැන්ද බලන්න. After long time. I think 1 year. වැඩිනේ. කොහොම හරි යනවා. ගිහිල්ලා දැන් කොහොමද ගෙදර යන්න මං හිතන්නේ 11 12වත් වෙයිද? ඔව් ආව. එච්චරක් නිදා ගන්නවද අපි? මග එහෙම බැරි වුණොත් වාහනේ දාලා පාරේ නිදා ගන්න. සිම්පල්. හරි මම යනවා ඔයාලා ඉන්න මට එහෙම ප්‍රශ්නයක් නෑ. නෑ මම ඇක්චුවලි ඔයාලව බස් එකේ දාලා යවන්න ඕන මොකද දැන් මට ලයිසන් තියෙනවා. මට ඕනත් අරගෙන යන්න පුළුවන්. ලයිසන් තිබ්බට කොලේ අරන් ඇවිල්ලා නෑ නේද? අරන් ආව නැති වුණාට මට අරගෙන යන්න පුළුවන්. ඒවා මේ ගෙදර තියලා එන්න ඕනේ සාතික නෙවෙයි. හරි. හරි. මෙහෙමයි. ඒවා මේ වෙලා මතේ. හරි ඉතින් අපිට වාහනයක් තියෙනවා. කාඩ් එක ආවේ නෑනේ. එක දාලා නෑනේ කොහොමද ලයිසන් එක තියනවනේ. මේ අපිට ඉතින් අපිටත් වාහනයක් තනියම තියෙනවනේ. ඉතින් අපි ඒක අරගෙන වෙනම සාක්කේ දාගෙන ඉන්න තිබුණා. අපිට ප්‍රශ්නේ කියන්නේ වාහනයක් නැති ගමනේ. වාහනයක් තිබ්බනම් අපිටත් ඉතින් නැත්තම් ඒතකොට අපිට එන්න ඕනේ නෑ නේ එතකොට. ඔව්. දැන් සතුටුද මා මේ ගෙදර එක්කන් යන එක කියන්නේ. දැන් ගෙදර පාළු කපන්නේ. පිස්සු වේ අම්මට. එහෙම කිරිදු පාළුවක් තිබ්බේ නෑ. ඒ නෑ ඒ දන්නේ ආවේ එක්කයි යන්න. පුතා ඉප්පියම ඇති ගෙදර. නංගි ඕන එකයි. කමන්නේ අපි ඕවට සැලෙන මිනිස්සු නෙමෙයි. ඒවා සැලෙනවා නම් අපි මෙලහකටත් ඔය සැලිලා නින්නේ ඉතින් ඔය. නෑ සැලෙන්නේ නෑ. අපේ ගෙවල් අපි එනවා අපිට හිතච්චලාට අපි එනවා. එහෙම කියන්න ඕනේ නැතුව මේ අපිට පාළුයි නේ. ඒ වගේ කතන්දර ඕනේ. එනවද මේ දැන් මාස 2-3කට කලින් තිබ්බ කියන්නේ උතුරලා ගියපු මහලි ගඟ දැන් එන කාම් ඩවුන් වෙලා තියෙන විදිහ එහෙම තමයි මේ ඔය එදා වහින දවසේ මතකද අපි දෙන්න තව පොඩ්ඩේ දැන් ඔහොම මේ චූටියට මහවැලි ගඟ පෙවුනට අපි එදා කියන්නේ අන්තිමට ගියපු දවස් අන්තිමට 27 නේ 27 28 නේ ඔක්කොම ලංකාවමගේ බෝදුවට යට උනේ ඔය 27 වෙනිදා අපි හිටියේ ඔය වෙඩින් එකකට ඇවිල්ලා අපි හිටියේ නුවර ටවුන් එකේ ඒතර වංචාවක් කරා හැබැයි මොකද්ද කැම්පස් එකේ ඉඳලා ඔව් හරිනම් කැම්පස් එකේ මං ඉන්න ඕනේ කියන්නේ අපිට එක්සෑම් එකක් තිබ්බා 28 වෙනිදා ඒක පෝස්ට්පෝන් වෙච්ච හින්දා මං කොහොම හරි වෙඩින් එක ඉවරලා අයියත් එක්කම ගෙදර ආවා නෑ අයියව බලා ගන්න ඕනේ කියලා හරි ඒවා දාලා වැරේ කතාව කියලිමුකෝ ඊට පස්සේ මේ එද්දි කියන්නේ අසාමාන්‍ය අපිට ඔය මේ නෑ මොකොත් අසාමාන්‍ය නෑ වතුර කඳ උසයි නෑ උදේම නිවුස් ඇවිල්ලා තිබ්බා උදේම නිවුස් එක ඇවිත් තිබ්බා මම ඒක විශ්වාස කරේ නැහැ ඉතින් කුණාටු සත්‍යයක් මම හිතුවේ ඕක අපේ as usual නිකන් ඔය මේ මෝසම් වර්ෂාවක් කියලා කවුද දන්නේ කුණාටු තත්ත්වයක් කියලා අපි ඉතින් ඔය සමාජ මාධ්‍ය වල වැඩි නැහැ නේ ඉතින් ඔය නිවුස් දැනගන්න ඊට පස්සේ මේ කොහරි අසාමාන්‍යයි මහවැලි ගඟේ වතුර මට්ටම ඒත් කියාගෙන ආවා මේ එච්චරම වතුර ගොඩක් තිබිලා නැහැ කියලා ඊට පස්සේ කොහරි අපි යද්දී අතරමඟ හැමදාම නාය ගිහින් තිබ්බා කොහරි අපි ෂේප් එකේ ගියා මේ කොහරි අම්මා ඇඩ් දානවා මට ඒ හින්දා මේ කොටස් කප තමයි වීඩියෝ ගන්න වෙන්නේ මම දැන් කී හිටියේ මොකද උලපනේ කන්ද ගියා කන්ද කොහරි ගිහිල්ලා කියන්නේ හොඳටම නාය ගිහින් තියෙන්නේ අපි ගිහිල්ලා කොච්චරලා පැය භාගයක් උලපනේ ඔව් ඉතින් දැන් අපි අර ටික එහෙම ගත්තා නම් බයි දෙනවා
අයියෝ මෙච්චර වෙලා කියවලා තියෙන මයික් account noise එක නෙවෙයි camera account ඒ මම සමහරවිට ක්ලාස් උත් කරන්නේ එහෙම තමයි තිබෙන්නේ එක්ක මයික් එක ඕන් ඒ කියන්නේ මයික් එක නෑ ළඟ මෙහෙම බලනවා මයික් එක කාමරේ එහෙම තමයි මිනිස්සු කියන්නේ එහෙමනේ අහන්නක දැන් මට මම කී හිටියේ වැදගත් මාතෘකාවක් හරිද ඒක රෙකෝඩ්ලා නැහැ දැන් මට මේ අවස්ථාවේ මොනවා හරි කියවින්න ඕනේ හරිද හැබැයි මට කියවන්න මාතෘකාවකුත් නැහැ ඒ වෙනකොට මම කැමති කාත් එක්ක හරි රණ්ඩු වෙන්න එතකොට කවුද මේ මට ඒ සඳහා ඉදිරිපත් වෙන්නේ මාත් සමග රණ්ඩු වෙන්න කාටද පුළුවන් ඒ කැපකිරීම කරන්න කාටද පුළුවන් ඒක ලයිව් ගියා නම් මරු ඉතින් උඹට හොඳට කුණුවරපෙන් බයිනවා හරි කවුද ලංකාවේ කොල්ලෝ තමයි ලයිව් එකක් වෙයි මම ලයිව් දාන්න නැත්තේ ඒකනේ මට රන් වෙන්න පුළුවන් ජීවිතයක් තමයි මෙයා ඔව් ඉතින් දැන් අවුරුදු සෑහෙන කාලයක් තරහ වෙලා හිටියේ ඔව් මාස එකමාර තරහ වෙලා හිටියා ඉතින් ඒ තරහ වෙලා හිටියා මෙයාට යාළු කරගත්ත දැන් මෙයාටම තමයි එකෙන් පාඩු ඔව් ඉතින් ලොකු ගාණක් ඉවරයි අපේ ට්‍රාන්ස්පෝර්ට් වියදම් එතකොට තව එක තව ගැජමැටික් ඔව් ගැජමැටික් වලට වියදම් තව කොහොමද හොරේ යාට කරදර තියෙනවා ඊට වැඩිය හොඳයි තරහ වෙලා හිටියනම් ලාභයි මට ඔව් එයාට ලාභයි මට නෑ කිසි දෙයක් හරේත් නැල්ල හරිති මොනා වුණත් උඹට හම්බෙනවා යාළු වෙලා හිටියත් හම්බෙනවා තරහා වුණත් ඊට පස්සේ හම්බෙනවා තරහ වෙලා ඉන්න කාලවක වුණාද කිසි දෙයක් මුකුත් හම්බෙන්නේ නැහැ ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ මුරුක්කුවක්වත් හම්බෙන්නේ නැහැ ඒක හම්බුනත් මම ඒවා නිග්ලෙක්ට් කරලා නෑ මම ඒවා නිග්ලෙක්ට් කරනවා මොකද කන්නේ මගේ ඊගෝ එක මෙතනටම තියෙනවානේ ඔව් මම දැක්කා අර මේ කනම් මනම් ගෙනත් තිබ්බා මේ කෑම එකක් ගෙනල්ලා හෝල් එකේ හොරෙන් කෑවා. හොරෙන් නෑ මෙයක් මම දැක්කා එදා මොකද්ද එකක් ගෙනත් තිබ්බා කෑවේ නෑ ඉතින් මම ඒ මගේ ඊගෝ එක මෙන්න මෙතනටම තියනවා එතකට හරිද එතකට යාළු වුණාට පස්සේ ඒ වගේ ඩබල් ට්‍රිපල් හම්බෙනවා ඊට මම හිතාගත්තා මින් ඉදිරියට ආයේ එහෙම තරහ වෙන්නේ තරහ වෙනවා කාලෙන් කාලෙට එහෙම තරහ වෙනවා එතකොට ප්‍රතිඵල මේ ප්‍රතිලාභ ඩබල් ට්‍රිපල් හම්බෙනවා අපේ අයියා දැන් මේ මෙතන මේ මොකද අලුත් විදිහට කස්ටමයිස් කරගන්න බෑ කවුරු හරි කස්ටමයිස් කරගන්න මේ හරියට මේ බටන් එකක් මං මොකක් කරේ ඇඩ්ඩක් දාද්දි ඒක ඔබද්දි මම මේ මෙහෙම එළියට විසිරලා නෑ වාහනේට නගාගෙන ලොකු ලයින් නෙල්ලුවම කෙලින්ම පිටික් කළා බටන් එක එවහා කෙලින් විසිරලා එළියට යනවා නැත්තම් හරි කරදරකාරීනේ බැරි වෙද්දන්නේ කාට හරි එහෙම කස්ටමයිස් කරලා අනිවාර්යෙන් කරගන්න වෙනවා නැත්තම් මෙහෙම අන්ලොක් කරලා පයින් එකක් ගහුවා ඒක කරදරකාරීනේ මම සීට් බෙල්ට් එක දාන්න ඉන්නේ නෑ මම ඒක හරි සන්තෝෂෙන් කරනවා ඔන්න සහෝදරකම් දැන් ආයේ මාස් එකට මේ වගේ ආතල් වීඩියෝ එකක් හම්බෙන්නේ නැති දන්නේ හින්දා අපි ආතල් එකේ මොකද ගිහිල්ලා මොකක් හරි වලියක් ඇදුණා ඔව් අනිවාර්යෙන් දැන් ගිහලා දවසයි දෙකයි ඊටසේ වලි ඒ හින්දා පොඩ්ඩක් ආතල් එකේ චිල් එකේ වීඩියෝ එකක් කරන් තියාගමු යාළු වෙනවා sometimes එක සතියකට මොනවා වෙනවද දික් වෙනවා හරි බ්ලොග් එක ඉවරයි දැන් අපිට ටයර්ඩ් හොඳටම ටයර්ඩ් මේ හැටන් යනකම් නම් බ්ලොග් එක කන්ටිනියු කරන්න බෑ අපි දැන් මෙතනින් බිස්නස් කරලා ඩිස්පෝස් කරලා ඉවර කළා දාන්න ඔව් හරිද ඇත්තටම මේ දැන් ඉවරයි බිස්නස් කරලා ඩිස්පෝස් කරමු එහෙනම් අපි ගියා බයි බයි කියන්න හැපි එන්ඩිං